සාදය හමාරයි සීතිල්ල මාරයි නවතම විම් එක හැන්දයි පිරිමැස්මයි එහෙම කරන්න එපා පවුනේ ජනාධිපති ඡන්දෙ දිනුවොත් ජයග්‍රහණය කරනවා ඊට පස්සේ වෙන මහා ඡන්දය කලාවේ සොරවැරියා වගේ එනිසා ඒක ගැන නම් කිසි බයක් තියාගන්න එපා හරිද ඒ පාර්ලිමේන්තුවේ සාතිස බහුතරයක් ජාතික ජන බලවේගයට හිමි වෙනවා ඒ නිසා සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ප්‍රතිඵලය හොඳට රිදුනා නොවැම්බර් මාසයේ 14 වෙනිදා දිනන්න ඕන හරිද ඇඬෙන්න දිනන්න ඕන හොඳේ මතක තියාගන්න මතක තියාගන්න දිනන එක දිනන්න ඕන ඇඬෙන්න 3 days later අවුරුදු 150 අරගෙන නැහැ සුළුතර ජනාධිපතිතුමෙක් ඉන්නේ Wait a minute. Who are you? දීන තිබුණාට කෝටියක් අතේ නෑ එක රුපියලක් කියලා තියෙනවා ඒකින්ද සයිද් මහත්තයාත් අර අපි දැක්කා එයාගේ තාත්තා වගේම ලොකු සිංහාසන රූඩ පුටුවක ඉඳගෙන දෙපැත්ත කට්ටිය කියන ලස්සන් කරන ඒවා ඉතින් හීන අගමැතිවරු හීන ජනාධිපතිවරු ඒක නිසා ඒක සිද්ධ වෙන්නේ නැහැ ඉදිරි අවුරුදු 10 ඇතුළතත් මේ රටේ අපේ වාමාංශික බලවේගවල නායකත්වයට තියෙන ආණ්ඩුවක් තමයි ඒ නිසා එජාපේ බේරගන්න ඕන නම් නැවත එජාපේ ශක්තිමත් කරන්න ඕන නම් සමගි ජන බලවේගයක් ශක්තිමත් කළා මේ රට නැවත එක්සේසත් කළා මේ සියලු දෙනාට ශක්තිය දෙන්න ඕන නම් රනිල්ට කතරේ ගහන එක නවත්තලා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කතරේ අමුන්නාසලා රකින්න කියලා මං ආදරෙන් ඉල්ලනවා බෑ බලු කතාව නතර කරගන්නේ a few moments later පතනා දේසුන් වේනම් නොසිතූ දේ සිදුවේ නම් හරිනේ පුකේවා Hey y'all come look at this ජනාධිපතිතුමනි ඔබ හොඳටම වැරදි ඔය අභියෝගය වෙන්න ඕනි අනිත් පැත්තට අපි ජනාධිපතිතුමාට අභියෝග කරනවා පුළුවන් නම් ජනාධිපතිවරණයේදී මාලිමාව ලබාගත් ඡන්දෙට වඩා එකක් හරි වැඩියෙන් ඡන්දාරම් පෙන්වන්න කියලා a few moments later සරෝජන බලෙන් තරග වැදුණු උදේ ගම්මන්පිල මහතාටද මෙවර සිය අසුන අහිමි වී තිබෙනවා දැන් සතුටුද කියලා තමයි අහන්න වෙන්නේ තමන් සිතා මතා ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය අහුරන්න තමන්ගේ සගයන් දේශපාලන මිත්‍රයන් රැකගන්න වාර්තා යටපත් කිරීම පිළිබඳ ජාතියෙන් සමාව ගැනීම කියන කාරණා දෙක නොකළොත් ඉදිරි පාර්ලිමේන්තුවේදී අපි ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනීමට කටයුතු කරනවා. a few inches later බෑ දෝෂාභියෝගයක් ගෙනවලු. දෝෂාභියෝගයකට පාර්ලිමේන්තුව යන්න බෑ. අහල ගෙවල් වලට ලයින් එකවත් දෝෂාභියෝග ගෙන්න බෑනේ. උදය අල්ලනකොට කෙඳිරි ගන්නවා. ඉදිරි පාර්ලිමේන්තුවේදී අපි ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනීමට කටයුතු කරනවා. උදේ ප්‍රභාත් ගම්මන්පිල උන් නැති වෙච්ච එක හෙන පාඩුවක් දැන් කියවනේ පාර්ලිමේන්තුවට ඇවිල්ලි වල අනුර කුමාර දිසානායකට දෝෂාභියෝගයක් ගේනවා කියලා දැන් පන්තියක් කරන්න පුළුවන් ගෙදරදීම දෝෂාභියෝගයක් සාදා ගන්නා ක්‍රමය උදේ ගම්මන්පිල දැන් මොකක් වර තියෙනවද නෑ පක්ෂයක් තියනවලු මොකද පිවිතුරු හෙළවුරුමේ නායකයා උදේ ගම්මම් ලේකම් උදේ ගම්මම් මාධ්‍ය ප්‍රකාශක උදේ ගම්මන්පිල මධ්‍යම කාරක සභික උදේ ගම්මන්පිල සභාපති උදේ ගම්මන්පිල මේ කඩුවෙල ඉන්නවද කවුරුවත් උදේක මිනිහෙක් උදේට නැගිට්ටොත් තමයි නොවැම්බර් මාසේ 14 වෙනිදා තමයි මහා ශ්‍රමදානය පැවැත්වෙන්නේ. Hold up wait a minute ආදිත මේ චතුරත් ඉස්සල ශ්‍රමදානය ගැන කතා කරා ශ්‍රමදානයක් කරන්න කිව්වා කියලා. දැන් මම මේ අපේ සජීවී විකාශයේ YouTube එකෙන් බලනවා ඉඳලීටල කියලා කොච්චර බලනවද අපිව කියලා. ඔව් එතන කමෙන්ට් එකක් තිබ්බ ඇත්තට මට නම මතක නැහැ කවුද දාලා තිබ්බේ කියලා. ගාල්ලෑයට ශ්‍රමදානයක් කරන්න කිව්වම ඉතුරු පක්ෂ ටික භූමි දානය කරලා තියෙනවා කියලා. ඇත්තට මේ හින ප්‍රතිඵලයත් එක්ක.
අට උඹලා කිව්වේ නම් සමාදානයක් කියලා. ඒ වුණාට භූමි දානම කරලා දාලා කියන්කෝ. කැත්තෙන් උදැල්ලෙන් කරන්න තිබ්බ වැඩේ උඹලා ගෙලින්ම ඩෝසා කරලා ෆ්ලැට් කරලාම දාලා තියෙන්නේ. පොය දවස් උදේ පාන්දර යන්නේ මම ටීවී channel එකක මාර පරාජය වෙන්නනවා. මාත් මේ බලලා ආවේ. ශ්‍රමදානයකට එන්න කියපු එවුන් JCB බැකෝ අරගෙන අවිල්ලා ශ්‍රමදානයක් වීසි කැටි අරන් එන්න කියපු උන් ඒවා මේ ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ බඩු අරන් ගෙනලා මේ කපලා කොටලා ගියාට පස්සේ නිකන් මේ තනකොළ ටික උදුරු කාලා දාමු කියලා කතා කරපුවාම අන්තිමේට ගස් කපලා කරේ තියාගෙන යනවා. අද පොය දවසේ සම්මුදමාන ජාතකය මතක් වෙලා වටකුරුල්ලෝ වගේ එකතු වෙලා අයට දැල උස්සගෙන පියාඹන්න බැරි වුණා නම් හැබැයි ඒක කරපු පිරිසක් ඉන්නවා. ඒ තමයි ජාතික ජනබලවේගය. එතකොට වැද්ද කවුද? වැද්ද ගැන අහන්න එපා. මේ බෑනේ මේක කරන්න. වැද්ද කවුද? වැද්ද කවුද? ප්‍රතිපත්ති සම්පාදනය තමයි අපි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයෝ පත් කරලා යවන්නේ. හැබැයි ඒ වුණාට පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරන්නේ එහා ගෙදර ගමේ අක්කගේ බණ්ඩයියගේ දකුණු ඇලේ ඉවුරේ තියෙන මොකක් හරි බෝක්කුව කැඩුනා කියලා ඉවරලා. සංක අද පොය නේද? අද පොය. අද පොය කියන්නේ අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශති. මොකක් කියලා කියන්නේ? ඔයා මෙතින් තේරුම කිව්ව නැත්නම් සිතන දේ නොවේ නොසිතන දෙයක් වේ. සිත දේ නොවේ නොසිත දෙයක්. එදා සිංහලෙන් කියව එක අද පාලි භාෂාවෙන් කියන එච්චරයි. ඒක චින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති කියලා තමයි අපිට කියන්නේ. මහා විපතක් නෙමේ සිද්ධ වෙලා තියෙන විපක්ෂයට ඇත්තටම ගත්තොත් ඉන්නේ නැද්ද සංක? එහෙම කරන්න එපා. පවුනේ. 今回は保釈なしです。私はサジットプレマダーサです。නවීනා දුක මේවාවනු බෑ කඳුලල් දිනෙති බාරගන්නේ නෑ. මීට වැඩිය හොඳයි. අපි දැන් යන්න නිකන් නුවරපැත් මේ බෑ එක එක්කෙනා එක එකේ වහනවා. අරයා නැද්ද කියලා මැසේජ් කරලා දිනවා. මෙයා නැද්ද මේ දැනුත් අහනවා. කවුද නැද්ද කියලා අහන්නේ. මහින්දානන්ද නැද්ද අහනවා. ඉතින් නෑ ඉතින් නේ. ඔව්. අර ශ්‍රමදානයක් කරනවා කියලානේ කිව්වේ. මේක ඇත්තටම NPP එකේදී ශ්‍රමදානේ හොඳටම වෙලා තියෙනවා කියන එක පේන තියෙනවා. සීයට 3 පොහොට්ටුවට ගියා. දුරකථනය විසන්දි වී ගියා. මාලිමාව උඩ ගියා. රට අනුරට ගියා. එහෙනම් කොල්ලෝ අපි ගියා. මන්තිතුමා මොකද මුනේ පොට්ටුවට? පොට්ටුවට මොකද උන්නේ නැහැ. හරින්ගේ මාමා කිව්වා අපේ බෑන මීහරක කියලා. ওই වචනෙන්ම කිව්වනේ මීහරක කියලා. ඉතින් දැන් මීහරක කියලා ඔප්පු කරන එක දැන් ඔය හරින් කරන්නේ. ලිම්බුවාට බඩ මල්ලි ගෙම්බගේ නෑ හැඩ. ඔබ දැම්මොත් බොරු වැඩ මම අතින් පයින් වැඩ ගො. නැද ඔක ගලවන්න එපා. ඒකත් මෙසි තමයි. ඉතින් ගල තියාගන්න ඔබ. ඉතින් අමු ගවය අපි මාතර 7ක් මන්ත්‍රී දුර තියෙනවා. එකක් විපක්ෂයට දෙන්නම් 6ක් අපි ගන්න. ආගය 69.8 ආසන 6ක් ඒ අනුව ජාතික ජන බලවේගය Taman සතු කර ගන්නවා. කාටද ඡන්දෙ දැම්මේ? මම පුතාට. කවුද පුතාගේ නම? අනුර කුමාර ජනනායක. අපි අමුත් එකම රම්බණ්ඩගේ කොල්ලා අපි ජනාධිපති කරගන්නවා. අපේ පන්ති එක. අනුර කුමාර කියන යත්තේ අපිට පොල් කොම්බල්. අනුර කුමාරගේ පොල් කොම්බ 6යි. අනුර කුමාරට දැන් පොල් කොම්බ 3යි. මේ දරේ අනුර කුමාර තියෙන පොල් කොම්බ 3යි. ලබන දරේ පොල් කොම්බ 3ක් නැහැ.
බල ප්‍රකාරව මේ වන විට ඔබ දන්නවා ජාතික ජන බලවේගය තමයි ඡන්ද 68,186ක් ලබාගෙන ඉදිරියෙන්ම ඉන්නේ. ඔවුන් මන්ත්‍රී ආසන 159ක් ලබාගෙන තියෙනවා. ජාතික ජන බලවේගයේ මෙවර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමත් සමග වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල මැති ඇමතිවරුන් රැසකට මෙවර සිය ආසන අහිමි වේ තිබෙනවා.